මම දෙවියන්වහන්සේ අනේකවරක් ප්‍රශංසා කරනවා. මට වේදනාවක් තිබුණා නමුත් ඒක මම කාටවත් කිව්වේ නැහැ. ස්වාමීන් වහන්සේ මට අත්දැකසු මැනව කියලා මම බලාපොරොත්තු සිටියා. ඒ සහෝදරය තුළින් ස්වාමීන් වහන්සේ කතා කරා මට සුවය ලබා දුන්න නිසා මම අනේකවරක් දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. මම අනේකවර දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. ගොඩක් වෙලාවට මම හිතනවා මේ ගින්න ආලේප කියන්නේ මොකක්ද කියලා. මට හරියට තේරුම් ගන්න බැරි වුණා. නමුත් අද දවසේදී මම ඒක තේරුම් ගන්න පිණිස සහෝදරය අතුරින් දෙවියන් වහන්සේ කතා කරලා ඒ ආලේපේ මට සම්පූර්ණ කරලා ලබා දුන්න නිසා මම දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. ඔය වාර්තේ පොදුදා අධිකාරවලදී මේ නගරයේ පොඩි போராட்டம் போடி கூட்டுறோம். 2 நாளைக்கு முன்னே தலைமை போதவர் எனக்கு சொன்னாங்க நம்ம சந்திச்சமே நோவுண்டா அந்த மாசத்தா வார அப்படின்னு நான் இரவு நான் ஜெபிக்கும் போது ஆண்டவரே என்ன சகிதப்படுத்துறதுக்கு ஒரு வார்த்தை எனக்கு வேணும் அப்படின்னு. அப்போ இந்த காலத்தில் போதவர்களாக அநேக வார்த்தைகளை கொடுத்து அறியப்பட்டு கற்றுக் போகிறாங்க. මම දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. මේ සහෝදරය ආවල් එක්කෙනා තමයි මෙතන ඇවිල්ලා දෙවියන් වහන්සේ වචනේ බෙදාගන්න වෙනවා කියලා මම යාඥා කරා. ස්වාමිනී එතින් අද දවසේදී ඔබ වහන්සේ මාව ධෛර්යමත් කරන්න ඕනේ. මට කතා කරන්න ඕනේ කියලා උන්වහන්සේ දේශ කරා. ඒ නිසා දෙවියන් වහන්සේ අනේකවරක් ප්‍රශංසා කරනවා.